ළමයි කොහොමද ඉතින් ඔයාලට ඉතින් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමට ඉන්න ඇති කියලා මම හිතනවා. ඉතින් අද මේ වීඩියෝ එකේ මම ඔයාලත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ දේශපාලන විද්‍යා විෂයට කොහොමද අපි පෙර සූදානම් වෙන්නේ සහ අපි කොහොමද දේශපාලන විද්‍යා විෂයට හරියටම අපි උත්තර ලියන්නේ. ඒ වගේම තමයි අපි MCQ කොහොමද හරියට ගොඩ දාගන්නේ කියලා අද මම මේ වීඩියෝ එකෙන් ඔයාලත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම තමයි මම කොහොමද දේශපාලන විද්‍යා විෂයට ඉහළ ඉස්සෙල් සාමාර්ථයක් එක්ක ඒ සාමාර්ථයක් ලබා ගන්න වැඩ කරේ කියලා අද මම මේ වීඩියෝ එකෙන් ඔයාලත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඔයා මගේ channel එකට තාමත් අලුත් කෙනෙක් නම් මගේ channel එක subscribe කරන ගමන් අපි එහෙනම් යමු අපේ අද වීඩියෝ එකට. ඉතින් ළමයි ඔයාලා දන්නවද අපේ දේශපාලන විද්‍යාව ගැන කතා කරද්දී දේශපාලන විද්‍යාවේ විෂය නිර්දේශය ගැන කතා කරද්දී අපිට පාඩම් එකක 15ක් හම්බ වෙනවා. ඉතින් මේ පාඩම් එකක 15 මම මෙන්න මේ පැත්තෙන් ඔයාලට දාන්නම්. ඉතින් මෙන්න මේ පේන විදිහටම ඔයාලට පාඩම් 15ක් තියෙනවා. ඉතින් මේ ටිකෙන් තමයි ඔයාලගේ A level දේශපාලන විද්‍යාව කියන පේපර් එක ආවරණය වෙලා ප්‍රශ්න හැදෙන්නේ. ඉතින් ගොඩක් අය දන්නේ නැහැ අතන මොකද දේශපාලන විද්‍යාවේ මෙච්චර පාඩම් ප්‍රමාණයක් තියෙනවා මේ වගේම තමයි ප්‍රශ්න හැදෙන්නේ කියලා. ඉතින් අපි ඕනම සබ්ජෙක්ට් එකක් පාඩම් කරන්න කලින් ඒ සබ්ජෙක්ට් එක ගැන යම්කිසි අවබෝධයක් තියාගන්න එක ඇත්තටම හොඳයි. ඉතින් ඒක නිසා තමයි මම ඔයාලට මෙන්න මේ පාඩම් 15ක් පෙන්නන්නම් කියලා හිතුවේ. ඉතින් ඔයාලා ළඟ මේක නැත්තම් මේක ඔයාලා ස්ක්‍රීන්ෂොට් එකක් ගහලා ළඟ තියාගන්න. එතකොට ඔයාලට පස්සේ අපි පාඩම් කොහොමද පාඩම් කරන්නේ සහ සැලසුමක් හදාගද්දී මේක ඇත්තටම ගොඩක් වැදගත් වෙනවා. හරි. දැන් කෙනෙක්ට එන්න පුළුවන් ඊළඟ ප්‍රශ්නේ තමයි මම දේශපාලන විද්‍යාවට ඒකක් ගන්න මේ පාඩම් 15ම පාඩම් කරන්න ඕනේද කියලා. මගේ මතය අනුව නම් දේශපාලන විද්‍යාවට ඒකක් ගන්න මේ පාඩම් 15ම ඔයාලා පාඩම් කරන්න ඕනි නැහැ. දැන් මම ගැන කතා කරොත් මම සාමාන්‍යයෙන් පාඩම් කරේ මල්ලක විෂය නිර්දේශය තිබ්බා. ඔයාලට මම මුලින් දැම්ම ඒ විෂය නිර්දේශය මල්ලක print එකක් කරන් තිබ්බා. මම ඒකේ මාක් කරගෙන තියාගත්තා. මට ලේසි පාඩම් මොනවද? මට අමාරු පාඩම් මොනවද? මට ඉක්මනින්ම අවබෝධ කරගන්න පුළුවන් පාඩම් මොනවද කියලා මම ඒකේ පොඩි ප්ලෑන් එකක් ගහගෙන තිබ්බා. ඉතින් මම පාඩම් කරද්දී මම විභාග වෙනවත් සූදානම් වෙද්දී මම මුලින්ම මට ලේසි පාඩම් ටික තමයි මුලින්ම පාඩම් කරේ. මම පිළිවෙලට පාඩම් කරපු කෙනෙක් නෙමෙයි. මට ලේසි ටික මම මුලින්ම පාඩම් කරා. අමාරු ටික මම අන්තිමට තියාගත්තා. මම ඒ ටික හිමීට බැලුවා. මොකද ගොඩක් අය කරන දෙයක් තමයි ඔයාලා අමාරු පාඩම් තියෙද්දි ඔයාලා ඒවට බය වෙනවා සහ ඔයාලා ඒ බය නිසාම ඔයාලා ලේසි පාඩමුත් ඔයාලා අත හැරලා ඉවර වෙලා අර අන්තිම කාලෙදි අර අමාරු පාඩම් ටික විතරක් බලාගෙන විභාගෙට යනවා. ඉතින් එහෙම වෙන්න දෙන්න එපා. මොකද ඔයාලට මම කිව්වා වගේම දේශපාලන විද්‍යාවට හොඳ සාමාර්ථයක් ලබා ගන්න මේ පාඩම් 15ම බැලිය යුත්තේ නැහැ. ඔයාලා දන්න ටිකෙන් ඔයාලට ඔයාලගේ පේපර් එකට උත්තර ලියන්න ඔයාලට පුළුවන්. හරි ළමයි ඉතින් මම මෙතනදී ඔයාලට තව දෙයක් මතක් කරන්න කැමතියි. ඔයාලගේ පාඩම් වැඩ කටයුතු කරගෙන යනකොට ඔයාලා අනිවාර්යයෙන්ම ස්ටඩි ප්ලෑන් එකකට අනුව වැඩ කටයුතු කරන්න. එතකොට ඔයාලගේ වැඩ ටික ඔයාලට ගොඩක් පහසුවෙන් ස්ට්‍රෙස් එකක් නැතුව ඔයාලට වැඩ ටික කරගන්න පුළුවන්. ඔයාලටම ගැළපෙන ස්ටඩි ප්ලෑන් එකක් හදාගෙන ඒකට අනුව වැඩ ටික කරන්න. සහ ඒ වගේම තමයි මම මෙතනදී කතා කරන්න කැමති ඔයාලගේ නෝට් එක ගැන. ඔයාලා දැන් ඕනම දෙයක් පාඩම් කරන්න කලින් ඔයාලා පාඩම් කරේ නෝට් එකේ ඉන්නේ. ඉතින් ඔයාලට ඒ නෝට් එක ඔයාලට පාඩම් කරන්න පුළුවන් විදිහට ආස විදිහට තියෙන්න ඕනේ. ඒක නිසා ක්ලාස් එකේ හෝ වේවා ඉස්කෝලේ හෝ වේවා ටීචර් හෝ සර් දෙන නෝට් එක පිළිවෙලට ලියා ගන්න. දැන් ඔයාලට මම පේනවා මගේ නෝට් එක මම කොහොමද ලියාගෙන තියෙන්නේ කියලා. ඉතින් මේ තියෙන්නේ මගේ නෝට් එක. ඉතින් ඔයාලට පේනවා ඇති මම පිළිවෙලට මගේ නෝට් එක ලියාගෙන තියෙනවා. මොකද මට සාමාන්‍යයෙන් පාඩම් කරද්දී නෝට් එක ලස්සනට තියෙන්න ඕනේ. එහෙම නැත්නම් අර නිකන් පාඩම් කරන කම්මැලි වගේ ගතියක් තියෙනවා. ඉතින් ඔයාලට පේනවා ඇති මම මගේ නෝට් එකේදී මම කළු පෑන්, නිල් පෑන්, රතු පෑන් මේ හැම පාටක්ම වගේ පාවිච්චි කරලා තියෙනවා. ඉතින් ඔයාලට පේනවා ඇති නංගිලා මල්ලිලා මම නෝට් එක මෙහෙම ලස්සනට හදාගන්නේ මට පාඩම් කරන්න පහසු නිසා. ඉතින් ළමයි මම දැකලා තිනවා ගොඩක් අය සාමාන්‍ය නෝට් එකක් ලියද්දී එයාලගේ නෝට් එක පිළිවෙල නැහැ. සහ ටීචර් හෝ වේවා සර් හෝ වේවා කියන නෝට් එක නිකම්ම ලියාගෙන යනවා. එක්ක තනිකරම කළු පෑනෙන් එක්ක නිල් පෑනෙන් එහෙම නිකන් ලියාගෙන යනවා. හැබැයි එහෙම අර මේ නිකන් ඔහේ ලියන්න එපා. ආස හිතන විදිහට Tamanට පස්සේ
නෝට් එක බලන්න පුළුවන් විදිහට ලියන්න. එතකොට තමයි පාඩම් කරන්නත් ආස හිතෙන්නේ. මම නම් නිර්දේශ කරන්නේ ඔයාලට මේ වගේ ලියද්දී විශේෂයෙන්ම ඔයාලා අර මේ වැදගත් යයි හිතන තියෙනවනේ කරුණු නේ ඒවා අනිවාර්යයෙන්ම ඔයාලා වෙන පාට පෑනකින් ලියා ගන්න. මොකද ඒක ඔයාලට පාඩම් කරද්දී තේරෙයි පහසුව. මම දන්නවා ඔයාලා ගොඩක් ඉස්කෝලේ හෝ වේවා ක්ලාස් එකේ හෝ වේවා ගියපු ගමන් ඔයාලා එන්න තමයි බලන්නේ. ඒක නිසා ටීචර් හරි සර් හරි දෙන නෝට් එක ටග් ගාලා ලියාගෙන මම ගෙදර ඇවිල්ලා පාඩම් කරනවා. එහෙම තමයි ඔයාලා හිතාගෙන ඉන්නේ. හැබැයි එහෙම කරන්න එපා. මේක මුල ඉඳන්ම පුරුදු වෙන්න. මේක මුලදී චුට්ටක් අමාරු ගතියක් දැනෙන්න උනාට ඔයාලට මේක පස්සේ පාඩම් කරද්දී ඇත්තටම කොත් මේක ගොඩාක් වැදගත් වෙනවා. ඒ වගේම තමයි මම මෙතනදී ඔයාලට තව දෙයක් කියන්න මතක් කරන්න කැමතියි. ඔයාලා ඔයාලගේ නෝට් එක ලියද්දී ඔයාලා මුල ඉඳන්ම පුරුදු වෙන්න තව කෙනෙක්ට කියවන්න පුළුවන් විදිහට නෝට් එක ලියන්න. මොකද දැන් මුල් කාලේ ගොඩක් අය අකුරු ලස්සනයි වුණාට අන්තිම කාලේදී ඔයාලා වේගෙන් ලියලා අකුරු සමහර විට කැත වෙනවා. මෙතනදී මම අදහස් කරන්නේ ඔයාලගේ අකුරු අර රවුන්ඩ් කරලා මුතු කැට වගේ එහෙම වෙන්න ඕනේ නැහැ. තව කෙනෙක්ට කියවන්න පුළුවන් විදිහට අකුරු ලියන්න පුරුදු වෙන්න. මොකද මෙතනදී අපේ පේපර්ස් බලන්න අපි කවදාවත් දැකලා නැති ගුරුවරුනේ එතන තරුණ අය සහ තරමක් වයසක තත්ත්වයේ පසුවන ගුරුවරුත් ඉන්න පුළුවන්. ඉතින් ඒක නිසා ඒ ඕනම කෙනෙක්ට කියවන්න පුළුවන් විදිහට දැම්ම ඔයාගේ අකුරු හදාගන්න. ඉතින් ළමයි ඊළඟට මම ඔයාලත් එක්ක කතා කරන්නම් කියලා හිතියා මේ පාඩම් කිරීම සම්බන්ධව. දැන් ගොඩක් අය අතර මම දන්නවා ගොඩක් අය කරන්නේ දේශපාලන විද්‍යා විෂය කටපාඩම් කිරීමක් තමයි සිද්ධ කරන්නේ. හැබැයි අපිට මේ වගේ ලොකු විෂයක් මහා සාගරයක් වගේ විෂය පත්‍යක් තියෙන විෂයක් පාඩම් කරනවා කියන්නේ එසේ මෙසේ වැඩක් නෙමෙයි. ඇත්තට මේක අපි හිතන තරම් ලේසි වෙන්නේ නැහැ. මොකද පාඩම් කරනවා කියන්නේ අපිට කොච්චරනම් කරුණු ප්‍රමාණයක් මතක තියාගන්නදනේ. ඒක කරන්න අමාරුයි. ඉතින් පාඩම් කරන අයත් ඉන්නවා. ඒ ක්‍රමයේ දැනට අනුගමනය කරගෙන යන අය ඒක නවත්තන්න එපා. ඒ විදිහටම කරගෙන යන්න. මොකද ඔයාලට තියෙන එකම ක්‍රමේ ඒක නම් ඒක කරගෙන යන්න. සහ මම මේ කියන්නේ ඔයාලා පාඩම් කරන්න පොඩ්ඩක් අකමැති කෙනෙක් නම් සහ කටපාඩම් කරන්න ඕනේ නැහැ. ඇත්තටම කිව්වොත් විෂයක් ගත්තොත් මම අනුගමනය කරපු ක්‍රමයක් කටපාඩම් නොකර කොහොමද මම මේ මගේ නෝට් එක මගේ ඔළුවට දාගත්තේ කියලා. ඉතින් මම සාමාන්‍යයෙන් මුලින්ම කරේ මම සාමාන්‍යයෙන් ක්ලාස් එකේ හෝ වේවා ඉස්කෝලේ හෝ වේවා ටීචර් උගන්වනවානේ පාඩම. ඒ උගන්වද්දී ඔයාලා අනිවාර්යයෙන්ම යාළුවත් එක්ක කතා කරන්නේ නැතුව පාඩම හොඳට අහගෙන ඉන්න. මොකද කිව්වොත් අපි ක්ලාස් එකේ හෝ වේවා ඉස්කෝලේ හෝ වේවා ඒ ටීචර් හෝ සර් හරි කියලා දෙන පාඩම හොඳට අහගෙන හිටියොත් තමයි අපිට ඒ කියලා දෙන පාඩම අපේ ඔළුවට දාගන්න පුළුවන් වෙන්නේ. නැත්තම් ගොඩක් අය කරන්නේ ටීචර් නෝට් එක දෙනවා මම ඒක ලියා ගන්නවා අහන් ඉන්න ඕනේ නැහැ ගෙදර ගිහලා නෝට් එක කියව ගත්තා එච්චරයි. එහෙම වෙන්න දෙන්න එපා. මොකද අර මං කියනා වගේ මේ සබ්ජෙක්ට් අපිට පාඩම් කරගන්න ලේසිම ක්‍රමයක් තමයි ඔයා ඒක අවබෝධ කරගන්න ඕනේ. ඉතින් ඒක තමයි මම කියන්නේ ටීචර් හෝ සර් හෝ දෙන නෝට් එක ඒක ටීචර් පාඩම කියලා දෙද්දි හොඳට අහගන්න. මොකද අපි සවන් දීම මේ දේශපාලන විද්‍යාව විෂයේදී ගොඩාක් වැදගත් වෙනවා. ඒ වගේම තමයි මම මෙතනදී අනුගමනය කරපු ක්‍රමය ගැන කතා කරොත් මම දේශපාලන විද්‍යාව කටපාඩම් නොකර පාඩම් කරේ. මම මුලින්ම අර කිව්වා වගේම ක්ලාස් එකේදී පාඩම හොඳට අහගෙන හිටියා. ඊට පස්සේ ගෙදර ඇවිල්ලා මම කරන්නේ මුලින්ම නෝට් එක අතට ගන්නවා. නෝට් එක අතට අරගෙන මම ස්ටඩි ප්ලෑන් එකක් හදාගෙන තියෙනවානේ. මම මේ කාලය ඇතුළතදී මම මෙච්චර ප්‍රමාණයක් පාඩම් කරලා ඉවර කරගන්නවා කියලා. ඉතින් මම සාමාන්‍යයෙන් මොකක් හරි පාඩම් කොටසක් පාඩම් කරන්න මුලින්ම මුල් කාලේ පස්සේ වෙද්දී අපිට ලොකු කාලවල යොදවන්න බෑනේ. මම මුලින්ම කරන්නේ මොකක් හරි කොටසක් අරගෙන අපි එක්සැම්පල් එකක් විදිහට ගමු ඔයාලට තියෙනවා විස්තර කරන්න. දේශපාලන විද්‍යාව සමන්විත ශේෂ්ත්‍ර තියෙනවා කියලා හිතන්නකෝ. එතකොට ඔයාලට ඒ යටතේ තියෙනවා දේශපාලන දර්ශනය, මතවාද, දේශපාලන න්‍යාය මේ වගේ අනුමාත්‍රිකා ටිකක් තියෙනවනේ. දැන් මම මේකේ දේශපාලන මතවාද ගැන ගත්තයින් පස්සේ අපිට තියෙනවනේ ෆැසිස්ට් වාදය, මාක්ස් වාදය, ලිබරල් වාදය මේ වගේ වාද තියෙනවානේ. ඉතින් මම ඔයාලට එක්සැම්පල් එකක් ගන්නම් මෙන්න මේ කියන ලිබරල් වාදය ගැන.
දැන් ලිබරල් වාදය ගැන කතා කරද්දී එතකොට මම මුලින්ම කරන්නේ මගේ නෝට් එක මම එකපාරක් හොඳට කියවනවා. උපරිමේ නෝට් එක කියවන්න විනාඩි 5ක් 10ක් වගේ අය කියමුකෝ අපි උපරිම මේ නෝට් එක ප්‍රමාණය හැටියට මම කියන්නේ මේ ලිබරල් වාදය කියන ඒ කොටස කියවන්න. හරිද? ඔක්කොම හොඳට කියවනවා. කියන්නේ හොඳ මනසකින් කියවනවා. ඊළඟට කරන්නේ මේ දැන් කියවන්නේ දෙවෙනි පාර. දෙවෙනි පාර මම නෝට් එක කියවන්නේ මම නෝට් එක නිකම්ම කියවන්නේ නැහැ. මම පළවෙනි පාර කියවද්දි මට හම්බුණනේ මේ තැන වැදගත් වෙයි විභාගෙට ඒ කියලා හිතන ටික. අන්න ඒ ටික මම දෙවෙනි පාර කියවද්දි highlight කරගෙනම තමයි කියවන්නේ. නිසා ඒ ටික මම හොඳට මම ඔළුවට දාගන්නවා. මේ ටික මෙතනදී වැදගත් කියලා. අන්න ඒකයි මම කිව්වේ ඔයාලට ටීචර් හරි සර් හරි නෝට් එක දෙද්දි අර වෙනම පාට පෑන් වලින් ලියාගන්න එකේ වාසිය ඒක. අපිට මේ දෙවෙනි පාර කියවද්දි අපිට මොන හරි මග හැරුණොත් අපිට ඒක අල්ලගන්න පුළුවන්. අර අපි ක්ලාස් එකේදී ඉස්කෝලේදී ඒ ගැන අපි සටහනක් දාගෙන තියෙන නිසා. ඉතින් ඒක තමයි එතනදී වැදගත් වෙන්නේ. ඒකයි මම කිව්වේ ඔයාලට මේක අන්තිම කාලේ පාඩම් කරද්දී ඒක ගොඩාක් වැදගත් වෙනවා කියලා. ඉතින් ඊට පස්සේ මම දෙපාරක් කියවලා ඉවර වුණාට පස්සේ තුන්වෙනි පාර කරන්නේ දැන් මට හොඳටම ඔළුවට ගිහිල්ලා තියෙන පාඩම. දැන් ඔයාලා හිතයි ඒ කොහොමද කියලා. ඔයාලා මේක ප්‍රැක්ටිස් කරන්න. කරලා පුරුදු වෙන්න. තුන්වෙනි පාර මම කරන්නේ දැන් ඔයාලා දැන් කාමරේ පාඩම් කරනවා නම් මම හිතනවා මට ඉස්සරහින් කවුරු හරි ඉන්නවා කියලා මම හිතා ගන්නවා. එහෙම නැත්නම් වයිට් බෝඩ් එක හරි තියෙනවානේ. ඒකට හරි මම පොත අරගෙන එයාට කියලා දෙනවා වගේ මම කියලා දෙනවා පාඩමක්. ඒ කියන්නේ මම හිතා ගන්නවා මගේ ඉස්සරහින් ඉන්නවා ළමයි ටිකක් ඉන්නවා. මම එයාලට පාඩම කියලා දෙනවා වගේ මම මේක කියලා දෙනවා. එතකොට මට දැන් මේ ටික කරගන්න හොඳටම පැයක් ඇති. මම මේක එහෙම කරද්දි මට පාඩම හොඳටම මතක හිටිනවා. මම කියන්නේ මේක පැයටත් වඩා අඩු කාලයකින් අපිට මේක පාඩම් නොකර ඔළුවට දාගන්න පුළුවන්. මොකද මේ ක්‍රමයේ අත්‍තරම වැදගත් වෙනවා. ඔයාලා දන්නවද දැන් ඔයාලගේ යාළුවෙක් ඔයාට කියනවා අනේ මට අර පාඩම තේරෙන්නේ නැහැ කියලා. එතකොට ඔයාලට කියලා දෙනවනේ ඔයාට වෙනසක් තේරිලා තියෙනවද? ඔයා ඒ කෙනාට ඒ පාඩම කියලා දෙද්දි ඔයාට ඒ පාඩම කවදාවත් අමතක වෙන්නේ නැහැ. එහෙම එකක් තියෙනව නේද? අන්න ඒකයි කියන්නේ ඔයාලා ගෙදර ඉඳන් පාඩම් කරද්දිත් එහෙම උගන්වනවා වගේ පාඩම් කරන්න කියලා. ඒක පාඩම් කරන ක්‍රම වලින් තියෙන හොඳම ක්‍රමයක්. ඉතින් අර මම කිව්වා වගේ ඒ ස්ටෙප්ස් තුන අනුගමනය කරන්න මුලින්ම නිකන් නෝට් එක කියනවා. තුන්වෙනි පාර හොඳට හිතට අරගෙන හොඳට කියවනවා. ඒක වැදගත් කරුණුත් ඔළුවේ තියාගෙන highlight කරලා තුන්වෙනි පාර කරන්නේ ඔයා තව කෙනෙක්ට කියලා දෙනවා වගේ ඒක කියලා දෙනවා. ඉතින් එතනදී අත්තනම කිව්වොත් ඔයාලට නෝට් එක කටපාඩමකින් තොරව හොඳට මතක තියාගන්න පුළුවන් සහ ඔයාලට කවදාවත් මං හිතන්නේ ඒක ඔයාලට අමතක වෙයි කියලා. ඉතින් ওই ක්‍රමයේ තමයි මම පාඩම් කරද්දි ගොඩාක් දුරට යූස් කරේ. ඉතින් මම මෙහෙම පාඩම් කරලා අන්තිම කාලේ වෙද්දී ඇත්තටම කිව්වොත් මට පාඩම් කරන්න කියලා නෝට්ස් මට ගොඩ ගැහුවේ නැහැ. සහ මට ලොකු ස්ට්‍රෙස් එකකින් තොරව අන්තිම කාලේ පාඩම් කරගන්න පුළුවන් වුණා සහ අර මම කිව්වා වගේ අමාරු පාඩම් වලට මම මේක ගොඩක් යූස් කරා මේ ටෙක්නික් එක. ඉතින් ඒක නිසා මට මේ පාඩම් වලට බය වෙන්න ඕනේ නැහැ. ඕන ප්‍රශ්නයකට රෙඩි වෙන්න පුළුවන් විදිහට මම ඒ වගේ පාඩම් කරගත්තා. හයි ළමයි ඉතින් ඔන්න දැන් තමයි අපි වීඩියෝ එකේ වැදගත්ම කොටසට ඇවිල්ලා තියෙන්නේ. MCQ සහ ව්‍යුහගත රචනා ප්‍රශ්න. කොහොමද අපි එක්සෑම් එකේදී උත්තර ලියන්නේ කාලය කළමනාකරණය කරගෙන කියලා. ඉතින් මම මුලින්ම ඔයාලට කතා කරන්නම් අපේ පේපර් එකේ කොහොමද මේ ස්ට්‍රක්චර් එක හැදෙන්නේ කියලා. ඉතින් ඔයාලට මේ ස්ක්‍රීන් එකේ පේන විදිහටම අපේ පේපර් එකේ ස්ට්‍රක්චර් එක හැදෙන්නේ අපිට තියෙනවා ළමයි එක කොටස සහ දෙක කොටස කියලා. ඒ කියන්නේ පළවෙනි ප්‍රශ්න පත්‍රය සහ දෙවෙනි ප්‍රශ්න පත්‍රය කියලා කොටස් දෙකක් තියෙනවා. ඒ යටතේ අපිට පළවෙනි ප්‍රශ්න පත්‍රය යටතේ අපිට A හා B කියලා කොටස් දෙකකින් සමන්විත වෙනවා. ඒ පළවෙනි ප්‍රශ්න පත්‍රයේ ඒ කොටස යටතේ අපිට බහුවර්ණ ප්‍රශ්න 30ක් හම්බ වෙනවා. ඒ පළවෙනි ප්‍රශ්න පත්‍රයේ යටතේ B කොටස යටතේ අපිට කෙටි ප්‍රශ්න 20ක් හම්බ වෙනවා. එතකොට බහුවර්ණ ප්‍රශ්න 30ට ලකුණු හැදෙන්නේ එකකට ලකුණු දෙක ගානේ 30ක් දෙකෙන් වැඩි කරන් පස්සේ 60ක් හම්බ වෙනවා. කෙටි ප්‍රශ්න 20 දී අපිට ලකුණු හම්බ වෙන්නේ එකකට ලකුණු දෙක ගානේ 20 වැඩි වෙනවා දෙකෙන් 40ක් කියලා එනවා. එතකොට ඊට පස්සේ වෙන්නේ ඔයාලගේ මේ 60යි 40යි එකට එකතු කරලා ලකුණු 100ක් ප්‍රමාණයක් හම්බ වෙනවා පළවෙනි ප්‍රශ්න පත්‍රයට. ඉතින් ඕක තමයි පළවෙනි ප්‍රශ්න පත්‍රයේදී සිද්ධ වෙන්නේ.
ඉතින් ඊට පස්සේ ඔයාලට දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ වාට පේන විදිහට ස්ක්‍රීන් එකේ පේන විදිහට ඔයාලට කොටස් තුනකින් සමන්විත වෙනවා 1 2 3 කොටස වශයෙන්. ඒ යටතේ ඔයාලා පළවෙනි කොටසෙන් අනිවාර්යයෙන්ම එක ප්‍රශ්නයකට උත්තර ලිවිය යුතුමයි. සහ දෙක කොටසෙන් ඔයාලා අනිවාර්යයෙන්ම ප්‍රශ්න දෙකකට උත්තර ලිවිය යුතුමයි. සහ ඒ වගේම තමයි ඔයාලා තුන කොටසෙන් අනිවාර්යයෙන්ම තව එක ප්‍රශ්නයකට උත්තර ලිවිය යුතුමයි. මේ යටතේ ඔයාලා අනිවාර්යයෙන්ම ප්‍රශ්න 5කට උත්තර ලියන්න ඕනේ. දැන් කෙනෙක්ට හිතෙන්න පුළුවන් එතකොට දැන් පළවෙනි එකෙන් අනිවාර්යයෙන්ම එක ප්‍රශ්නයක්. දෙවෙනි එකෙන් අනිවාර්යයෙන්ම ප්‍රශ්න දෙකක්. තුන්වෙනි එකෙන් අනිවාර්යයෙන්ම එක ප්‍රශ්නයක් ලියන්න ඕනේ. එතකොට ප්‍රශ්න 4යි කියලා. හරි. එතකොට ඔයාලට අන්තිමට ඉතිරි වෙනවනේ තව එක ප්‍රශ්නයක්. ඒ ප්‍රශ්නය මේ 1 2 3 මේ කියන කොටස් තුනෙන් කැමති ඕනම එකකින් තෝරගෙන ඒ අන්තිම ප්‍රශ්නේ සම්පූර්ණ කරලා ලියන්න පුළුවන්. එතකොට තමයි අර මම කතා කරපු කලින් 4යි දැන් එකයි එකතු වුණාන් පස්සේ ගානට ප්‍රශ්න 5 එන්නේ. එතකොට මේ ප්‍රශ්න 5ට ඔයාලට එක ප්‍රශ්නයකට ලකුණු 20 බැගින් තමයි ලකුණු 100ක් හැදෙන්නේ. හැබැයි මතක තියාගන්න ඇතැම් කොටස් වල තියෙනවා මේ 1 2 3 මේ කොටස් තුනේම අන්තර්ගත වෙන්න පුළුවන් ලකුණු 10 ප්‍රශ්න. ඒ කියන්නේ ඔයාලා හිතන්නකෝ ඔයාලට පළවෙනි කොටස යටතේ තියෙනවා ප්‍රශ්න 3ක් තියෙනවා. ඒ යටතේ ඔයාලා අනිවාර්යයෙන්ම එකක් ලියන්න ඕනේ. ඔයාලා ඒ ලියන එක තව කොටස් දෙකකට බෙදලා තියෙනවා. ඒ කියන්නේ 10 කොටස් දෙකකට. මම හිතනවා මම කියන එක තේරෙනවා ඇති කියලා. මම ඔයාලට මේ ස්ක්‍රීන් එකේ දාන්නම් ඒක. එතනින් ඔයාලට තේරුම් ගන්න පුළුවන්. අන්න ඒ වගේ එතකොට කොටස් දෙකක් තිබ්බොත් 10 ලකුණු තමයි ඔයාලට හම්බ වෙන්නේ. කොහොම හරි ඒ සම්පූර්ණ ප්‍රශ්නෙට ඔයාලට හම්බ වෙන්නේ ලකුණු 20ක ප්‍රමාණයක්. ඉතින් ළමයි ඔයාලා මේ දැකපු ස්ට්‍රක්චර් එකට අනුව තමයි ඔයාලගේ A level දේශපාලන විද්‍යාව පේපර් එක හැදෙන්නේ. ඉතින් මම දැන් මෙතනදී මුලින්ම ඔයාලත් එක්ක කතා කරන්නම් කියලා හිටියා. සෙකන්ඩ් පේපර් එක ගැන අපි කතා කරමු. දෙවෙනි ප්‍රශ්න පත්‍රය ගැන. දැන් මම ඔයාලට කියවනේ මේ දෙවෙනි ප්‍රශ්න පත්‍රය කොටස් තුනකින් සමන්විත වෙනවා A B C වශයෙන්. එතකොට මම එක්සෑම් එකට කරපු කපටි වැඩක් සහ ඔය ක්ලාස් එකේ විභාග වේවා ඉස්කෝලේ විභාග වේවා ඒ ලෙවල් එකේදීත් මම කරපු කපටි වැඩක් තමයි මම අනිවාර්යයෙන්ම B කොටස තියෙන්නේ B කොටසින් අනිවාර්යයෙන්ම ප්‍රශ්න 3ක් කරනවා අනිත් දෙකේ එක ප්‍රශ්නයයි කරන්නේ. දැන් කෙනෙක්ට හිතෙන්න පුළුවන් ඔව් ඉතින් කොහොමත් ඉතින් එහෙම නෙවෙන්නේ. A කොටසින් එක ප්‍රශ්නයයි B කොටසින් ප්‍රශ්න දෙකයි C කොටසින් එක ප්‍රශ්නයයි අනිත් ප්‍රශ්නේ තමන් කැමති එකකින් ලියන්න පුළුවන් කියලා. හැබැයි දන්නවද මම ඔයාලට මුලින්ම කිව්වා නේද අපි දේශපාලන විද්‍යාව පාඩම් කරද්දී කවදාවත් මුළු විෂය පතයම පාඩම් කරන්න ඕනේ නැහැ කියලා. ඒකට හේතුව තමයි මේක. අනිවාර්යයෙන්ම ළමයි සාමාන්‍යයෙන් බොහෝ දුරට අනිවාර්යය කියන්න බෑ. බොහෝ දුරට කියන්නේ 180ක් විතර සාමාන්‍යයෙන් ගත්තොත් දේශපාලන විද්‍යාවේ දෙවනි පේපර් එකේ B කොටසින් තමයි ආණ්ඩු ක්‍රම ප්‍රශ්න එන්නේ. ඉතින් අනිවාර්යයෙන්ම ආණ්ඩු ක්‍රම ප්‍රශ්න උපරිම 3ක්වත් එනවා. සමහර විට 3ට වඩා වැඩි වෙන අවස්ථාවලුත් තියෙනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අණු කොටස් එද්දි සාමාන්‍යයෙන් එන්න පුළුවන් නේ. අන්න ඒ වගේ. ඉතින් මම කරන්නේ ආණ්ඩු ක්‍රම ප්‍රශ්න වලට මම ඉදිරියටම හොඳට සූදානම් වෙලා ගියේ. මොකද මම දන්නවා අනිවාර්යෙන්ම මට ඒ ප්‍රශ්න වලට හොඳට උත්තර ලියන්න පුළුවන් සහ ඒ ප්‍රශ්න බලාගෙන ගියා කියන්නේ ඔයාලා ගෙදර ඉඳන්ම ලකුණු 60ක් A level exam එකට අරගෙන ගියා වගේ තමයි. ඉතින් අන්න ඒකයි මම කියන්නේ ඔයාලට හැම පාඩමම බලා ගන්න ඕනේ නැහැ. අනිවාර්යයෙන්ම මේ ආණ්ඩු ක්‍රම ප්‍රශ්න ටික හොඳට බලා ගන්න. දැන් ඊළඟට එන ප්‍රශ්නේ තමයි ඒව ගොඩක් අමාරු පාඩම්ද කියලා ගොඩක් අය කියනවානේ. දැන් අපි දන්නවා කෝල්බ්රුක් ඩොනමූර් මෙන්න මේ වගේ ඒවා නම් අපි O level කාලේ ඉගෙනගෙන තියෙනවා. හැබැයි දැන් වැඩේ කියන්නේ 72 78 ඕවා හැම බුදු අම්මෝ කියලා ඉන්නවා. කරුණු මතක තියාගන්න ගොඩක් අමාරුයි කියලා. එයාලා ගොඩක් වෙලාවට ඒ පාඩම් අතහරිනවා. ඉතින් ඒක විභාගෙදි ලොකු අවාසියක් වෙනවා. එහෙම කරන්න එපා. ඔයාලා දැම්ම ඉඳන් මේවා හොඳට අධ්‍යයනය කරලා පාඩම් කරන්න. හැබැයි ඒකේ අනිත් පාඩම් නොබලා ඉන්න එපා. ඒ පාඩමුත් බලන්න. මොකද සෙකන්ඩ් කොටස ඕනම කෙනෙක් ලියනවා. මම කලින් කිව්වා වගේ ඒක කතා දෙකක් නැහැ. ඒකෙන් ලියනවා ඕනම කෙනෙක් ලියනවා. පන්තියේ ඉන්න දක්ෂයා හෝ වේවා මම කියන්නේ දක්ෂ නැති අය ඉන්නවා කියලා. මම කියන්නේ ඔක්කොම දක්ෂයි. හැමෝටම හොඳ රිසල්ට් එකක් ගන්න පුළුවන්. ඒ ගන්න පුළුවන්. අර මම කියන්නේ වැඩිම ලකුණු ගන්න එක්කෙනා සහ අපි අඩුම ලකුණු ගන්න කෙනා කියලා දෙන්නෙක් ඉන්නවානේ. අන්න එහෙම ගත්තත් එයාලගේ බලන්න සෙකන්ඩ් පේපර් එක අරගෙන එයාලා ඔක්කොම
අනිවාර්යයෙන්ම ලකුණු 100න් අඩුම 75ටවත් අරගෙන තිනවා සෙකන්ඩ් පේපර් එකට. ඉතින් ගොඩක්ම ඔය ඒක කියන එක තීරණය වෙන්නේ එක කොටසින්නේ. අපිට තරගය තියෙන්නේ එතන. දෙක කොටසින් අපිට තරගයක් නැහැ, බය වෙන්න එපා. ඉතින් ළමයි මම මෙතනදී ඔයාලට විශේෂයෙන්ම මතක් කරන්න කැමතියි ඔයාලා පාස් පේපර්ස් මොඩල් පේපර්ස් දැම්ම ඉදම්ම කරන්න. ඒකට හේතුව තමයි අපිට අපේ ටයිම් එක නේ අපිට කොච්චර වෙලාවක් යනවද කියලා බලා ගන්න පුළුවන් එකම ක්‍රමය තමයි මෙන්න මේ කියන පේපර්ස් කරලා අපි ටයිම් එක ලියලා ඒක තමයි අපිට බලා ගන්න පුළුවන් හොඳම ක්‍රමය. මොකද A level විභාගෙදී කාල කළමනාකරණය කියන එක ගොඩක් වැදගත් වෙනවා. මොකද අපි කොච්චර පාඩම් කරත් වැඩක් නැහැ. අපිට හරි වෙලාවට ප්‍රශ්න වලට උත්තර ලියා ගන්න බැරි නම් ඒක අපරාධයක් නේ. අර මං කලින් කිව්වා වගේ අපිට සමහර වෙලාවල් තියෙනවා අපි දන්නේවත් නැතුව පළවෙනි ප්‍රශ්නෙට පැය එකමාරක් ගිහිල්ලා එතකොට ඒක අපරාධයක්. එහෙම වෙන්න දෙන්න එපා. අන්තිමට ප්‍රශ්න ලියද්දී අපිට දන්නේවත් නැතුව වෙලාව නතර වෙලා සමහර දක්ෂ ළමයි ඉන්නවා එයාලා කියන්නේ ප්‍රශ්න 4යි ලියලා ඉන්නේ. ඒක නිසා එහෙම වෙන්න එපා. දැම්ම ඉදම්ම ටයිම් එකට ලියන්න පුරුදු වෙන්න. දැන් ගෙදර ඉඳන් ඔයාගේ ටයිම් එක අවුල් ගියාට අවුලක් නැහැනේ. එතන දුවා හඳුන ගන්නවා. මෙතන තමයි මගේ අවුල තියෙන්නේ කියලා. ඔයා ඒක කවදාවත් එක්සෑම් එකට ගිහලා එහෙම කරන්නේ නැහැ. ඊට පස්සේ ඒවා එතනදී කරපු වැරද්ද හැමදාම ගෙදර ඉඳන් හදා ගන්න. මම නම් කියන්නේ හැමදාම තනියම කරන්න බලන්න. يعني තනියම try කරන්න. දැන් මම MCQ කතා කරද්දී ඒ ගැන කියන්න අඩුම තරමේ ගෙදර ඉඳන්වත් අර හොරට ලියන්නේ. يعني බලාගෙන ලියනවා පොත් එහෙම ලියන්න එපා. හිතට එකගම ලියන්න. මොකද එතනදී ඔයාවම ටෙස්ට් කිරීමක් නෙවෙන්නේ. ඔයාගේ ඇත්තම ටාර්ගෙට් තියෙන්නේ A level විභාගේ. තේරුණාද? අන්න ඒක නිසා දැම්ම ඉදම්ම ඒවා ඒ ටයිම් මැනේජ්මන්ට් කාලය කළමනාකරණය කිරීම මේ ගැන දැම්ම ඉදම්ම අවධානය යොමු කරන්න අමතක කරන්න එපා. හරිද? හරි ළමයි ඉතින් ඔන්න දැම්මම ඔයාලත් එක්ක කතා කරන්නේ MCQ එක ගැන. දැන් MCQ එක ගැන කතා කරද්දී ගොඩක් අය ලකුණු කපා ගන්න තැනක් තමයි මෙන්න මේ කියන MCQ කියන්නේ. මොකද කිව්වොත් MCQ එක මම අර කලින් කිව්වා වගේම සෙකන්ඩ් කොටස හැමෝම ලියනවා. දෙවෙනි ප්‍රශ්න පත්‍රයට උත්තර ලිවීම හැමෝම සිදු කරනවා. හැබැයි පළවෙනි එකට එයාලා ගොඩක් ලකුණු කපා ගන්නවා. මේකට ප්‍රධානතම හේතුව විෂය නොදන්නකමවත් ඔයාලා පාඩම් කරන්නේ නැතුව එහෙම මොනවත් නෙමෙයි. මේකට ප්‍රධානතම හේතුව වෙන්නේ ඔයාලා ප්‍රශ්න හරියට කියවන්නේ නැහැ. දැන් ගොඩක් අය දන්නවද? දැන් මම කියන්නත් දැන් ඔයාලට කලින් පෙන්නපු විදිහටම අපිට එන්නේ බහුවර්ණ ප්‍රශ්න 30යි සහ කෙටි ප්‍රශ්න. කෙටි පිළිතුරු සපයන ප්‍රශ්න 20යි එන්නේ. එතකොට දැන් බහුවර්ණ ප්‍රශ්න 30 ගත්තාන් පස්සේ ගොඩක් අය මේව හරියට කියවන්නේ නැහැ. අඩුම මේ ප්‍රශ්නවත් කියවන්නේ මොකක්ද තියෙන්නේ කියලා. ගොඩක් අය හිතාගෙන ඉන්නේ මේක ඉරි ගහන්න තියෙන්නේ කියලා. ඔයාලා දැන් පාස් පේපර්ස් බලනවා නම් මෙච්චර කල් ඇවිල්ලා තියෙන අපිට ඉරි ගහන නෙමෙයි ඉස්සරහා තියෙන හිස්තලක් තියෙනවා. ඒකට අපිට අංක දාලා තමයි ලියන්න එන්නේ. ඉතින් ඒව ගැන හොඳට සැලකිලිමත් වෙන්න. මගේ ඒ කාලේ යාළුවෝ ඉඳලා තියෙනවා. එයාලා ලියන්න ඕනි එකට ඉරි ගහලා තියෙනවා. එතකොට ලකුණු දෙන්නේ නැහැ. ගුරුවරු අපිට මේ ළමයා හරි උත්තර මාක් කරලා තියෙනවා. හැබැයි යා ඉරි තමයි ගහලා තියෙන්නේ. එහෙම කියලා අපි ගැන අනුකම්පා කරලා එහෙම ලකුණු දෙන්නේ නැහැ. මොකද මේක තරග විභාගයක්. ඒක නිසා ඒ ගැන හොඳට අවධානය යොමු කරන්න මේ ප්‍රශ්න කියවීම සම්බන්ධයෙන්. සහ ඒ වගේම තමයි ඔයාලා මේවට හරි උත්තරේ තෝරද්දී ගොඩක් තාර්කික වෙන්න. ඒ කියන්නේ ගොඩක්ම තාර්කික වෙන්න යන්න එපා. එතකොට උත්තරේ වැරදෙන්න පුළුවන්. එහෙම නැතුව මම කියන්නේ අර ඒ කියන්නේ සමහර වෙලාවල් දෙනවා අපිට උත්තරේ එන්නේ නැහැ. ඒ අවස්ථාවවලදී ෂුට්ටක් හිතන විදිය වෙනස් කරන්න. එතකොට ඔයාලට උත්තරේ ගන්න පුළුවන්. සහ ඒ වගේම තමයි නොදන්න එකක් ඔයාලට හම්බුනොත් ඒක ඒ ප්‍රශ්නේම ඔයා ඉන්න එපා. ඉල්ලීලා ඉන්න එපා. ඒ ප්‍රශ්න අතහැරලා අනිත් ප්‍රශ්න කරන්න. අන්තිමට ඇවිල්ලා බලන්න ඔයාට ප්‍රශ්නේ කොහොමද කියලා මතක් කරගන්න උත්සාහ කරන්න. ඔයාට අනිවාර්යයෙන්ම උත්තරේ මතක් වෙනවා. සාමාන්‍යයෙන් අපිට මුලදී අපිට නිකන් ස්ට්‍රක් වෙනවා වගේ දැනෙන්නේ අපේ කලබලයට. හැබැයි අපි ඒ ප්‍රශ්නේ ටිකක් තියලා අනිත් ප්‍රශ්න කරලා ඇවිල්ලා ඒකට අපි අවධානය යොමු කරද්දී අපිට උත්තරේ මතක් වෙනවා. සහ ඒ වගේම තමයි පේපර් එක ගද්දී කලබල වෙලා මොනවාද ඇවිල්ලා තියෙන්නේ අයියෝ මේක දන්නේ නැහැ කියලා එහෙම කලබල වෙන්න එපා. ඔයාලා ස්ට්‍රෙස් එකක් ගන්න නැතුව මට මේක හොඳටම පුළුවන්. මම හොඳටම පාඩම් කරා කියලා හිතලා පාඩම් හොඳට උත්තර ලියන්න. මොකද MCQ එක ඔයාට ගොඩක් වැදගත්. මේකට හොඳ ඉසෙට් එකක් සමග ඒ සාමාර්ථයක්
ලබා ගන්න පොලිටිකල් පේපර් එකේදී. ඉතින් ඒ ගැන ගොඩක් සැලකිලිමත් වෙන්න. විශේෂයෙන්ම ෆස්ට් එකේදීත් ඔයා ටයිම් මැනේජ්මන්ට් කාලය කළමනාකරණය කිරීම ගැන හොඳින් අවධානය දෙන්න ඕනි. ඒ වගේම තමයි ළමයි ඔයාලා පාස් පේපර්ස් සහ මොඩල් පේපර්ස් කියන දෙක මේ MCQ කරනකොට අනිවාර්යයෙන්ම හොඳට ප්‍රැක්ටිස් කරන්න දැම්ම ඉදම්ම ඔයාලට තව අවුරුදු දෙකක් තියෙන්න පුළුවන්, මාස 6ක් තියෙන්න පුළුවන්, මාස 5ක් තියෙන්න පුළුවන්. මම කියන්නේ ඔයා අද නෙමෙයි වීඩියෝ එක ඔයා කවද්ද බැලුවත් ඔයාලට විභාගෙට අපි කියමු සමහර විට ඔයාලට තව මාස 3ක් වෙන්නත් පුළුවන්. MCQ කරන්න අන්තිම මොහොතේ තියාගන්න එපා. ඔයාලා දැන් අලුතින් නම් A level වලට ආවේ දැම්ම ඉදම්ම ඔයාලට කරලා තියෙන පාඩම් ටිකෙන් හරි MCQ කරන්න මොකද ඒක ගොඩාක් වැදගත් වෙනවා. ඉතින් අර මම කිව්වා වගේ පාස් පේපර්ස් වල MCQ සහ මොඩල් පේපර්ස් කරන්න ඔයාලට මේවා ලේසියෙන්ම දැන් තාක්ෂණයේදී උනුයි ෆෝන් එකෙන් ඔයාලට සර්ච් කරලා ගන්න පුළුවන්. ඉතින් ඒව අරගෙන කරන්න. මොකද අපි දැකලා තියෙනවා ගොඩක් වෙලාවට මොඩල් පේපර්ස් වල ඒ අහන ප්‍රශ්න අපේ A level පේපර් එකේ අහලා තියෙනවා. ඉතින් ඒ වගේ පළාත් පේපර්ස් ඒවා කරන්න සහ ඒ වගේම තමයි පාස් පේපර්ස් අනිවාර්යයෙන්ම කරන්න. මේවට උත්තර ලියනකොට ඔයාලා මම අර කිව්වා වගේම ටයිම් එකට අනුවම දැම්ම ඉඳන්ම පුරුදු වෙන්න. ඔයාලා පළවෙනි පාර කරද්දී සමහරට දන්නේ නැති වෙන්න පුළුවන්. හැබැයි ඒ කියලා බය වෙන්න එපා. ඔයාලට පුළුවන් ටික තියෙනවනේ ඒ ටික විතරක් කරන්න. ඒ හොඳටම ඇති. ඉතින් ළමයි MCQ ගැන කතා කරද්දී ගොඩක් අය බය මෙන්න මේ කියන MCQ වලට. නේ? ඉතින් ওই MCQ වල බය නැති කරගන්න මම වීඩියෝ එකක් කරලා තිනවා මගේ channel එකේ. ඒකට මම use කරන ක්‍රමය තමයි ෆ්ලෑෂ් කාඩ් ක්‍රමය. ඉතින් මම තාමත් මගේ විභාග කටයුතු වලට මම මේ ක්‍රමය use කරනවා. ඉතින් මේ වීඩියෝ එක බලන්න මම මේ වීඩියෝ එකේ ෆ්ලෑෂ් කාඩ්ස් ගැන හැමදේම කියලා තියෙනවා. ඔයාලා කොහොමද ෆ්ලෑෂ් කාඩ් එකක් හදාගන්නේ, ගන්නෙ කොහෙන්ද, කොහොමද හරියටම use කරන්නේ මේ හැම දෙයක් ගැන මම ඒක කියලා තියෙනවා. ඉතින් මම ඒකේ link එක පල්ලෑ description box එකේ ඔයාලට දාන්නම්. එතනින් ඔයාලට ගිහිල්ලා බලන්න පුළුවන්. ඉතින් මේ ක්‍රමය අනුගමනය කරන්න ඔයාලට MCQ මේක ගොඩ දාන්න ඇත්තටම ගියොත් හොඳ ක්‍රමයක්. ඉතින් මේක තාමත් ඔයා use කරලා නැත්නම් වීඩියෝ එක ගිහලා බලන්න. ඔයාලා ඒක use කරන්න. මම කියන්නේ political වලට විතරක් නෙමෙයි සිංහල වේවා, logic වේවා, geo වේවා, history වේවා මේ ඕනම subject එකක මේක ඔයාලා use කරන්න. මම කියන්නේ කලා විෂය ධාරාව විතරක් නෙමෙයි ඔයාලට පාඩම් කරන්න තියෙන ඕනම විෂය ධාරාවක් වේවා ඒවට මේක use කරන්න. ඉතින් මේ ක්‍රමය ඇත්තටම කිව්වොත් මාරම වටිනා ක්‍රමයක් ෆ්ලෑෂ් කාඩ් එක. ඉතින් ඔයාලා ඒ වීඩියෝ එකත් අනිවාර්යයෙන්ම බලන්න. ඉතින් ළමයි මට මෙතනදී විශේෂයෙන් ඔයාලට කියන්න ඕනේ ඔයාලා මේ දේශපාලන විද්‍යාව පේපර් එක සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමේදී මේ MCQ එක වගේම සෙකන්ඩ් පේපර් එක ලිවීමේදී අනිවාර්යයෙන්ම කාල කළමනාකරණය ගැන අවධානය යොමු කරන්න. ඒ වගේම තමයි සෙකන්ඩ් පාර්ට් එක ලියනකොට අකුරු ගැන තරමක් සැලකිලිමත් වෙන්න. මොකද මම දන්නවා ගොඩක් දක්ෂ ළමයි වුණත් මේ පේපර් එකට වෙලා මදි වීම සහ අකුරු නිසා තරමක් පසුබසට යනවා. ඉතින් එහෙම වෙන්න එපා. ඉතින් මේ A level කියන්නේ හැමෝගෙම තර කියන්නේ අපි හැමෝම ආසයි. අපි ආසේ හොඳ රිසල්ට් එකක් අරගෙන තමන් ආස හීනෙට යන්න. ඉතින් මට තව මෙතනදී විශේෂයෙන් කියලා කියන්න තියෙන්නේ ඒ ටික තමයි. ඉතින් ඔයාලා ඒ ගැන ගොඩක් අවධානය යොමු කරන්න සහ ඒ වගේම තමයි ඔයාලගේ මානසික ඒකාග්‍රතාවය මේ කාලේ හොඳටම වැදගත් වෙනවා. ඔයාලට මොන කාලේ එක්සෑම් තිබ්බත් ඔයාලගේ මයින්ඩ්සෙට් එක ඔයාලා හොඳට තියාගන්න. ස්ට්‍රෙස් වෙන්නේ නැතුව හැම වැඩක්ම ඔයාලා සැහැල්ලුවෙන් කරගෙන යන්න. ඒක තමයි ඇත්තටම කිව්වොත් මේ එක්සෑම් එකේදී අපිට ගොඩක්ම වැදගත් වෙන්නේ. ඉතින් ළමයි අදට මට කතා කරන්න තියෙන මෙච්චරයි. මෙච්චර වෙලා මගේ වීඩියෝ එකත් එක්ක හිටපු ඔයාලට මම ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. සහ මම හිතනවා මගේ වීඩියෝ එකෙන් ඔයාලා මොකක් හරි ඔයාලා පාඩම් කරන්න යමක් එකතු කරගත්තා ඇති කියලා. සහ ඒ වගේම තමයි මට කියන්න ඕනි උනේ ඔයාලට ඒ සාමාර්ථයක් ගන්නවා කියන්නේ අමාරු වැඩක් නෙමෙයි. හැමෝටම පුළුවන්. ඉතින් මෙතනදී වැදගත් වෙන්නේ හොඳ ඉසෙට් එකක් අරගෙන ඔයාලගේ ඒ කැම්පස් හීනෙට නේ එහෙම නැත්නම් නීති ප්‍රවේශය මේවට යන්න වැඩ කටයුතු කරන එක තමයි ඉතින් ගොඩක් වැදගත් වෙන්නේ. ඉතින් නම් වෙලාමයිලා මම ඔයාලට සුබ පතනවා ඔයාලගේ ඉස්සරහ වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා මේ A level ජීවිතේදී ඔයාලා හිතන විදිහටම
ඔයාලගේ රිසල්ට් එක අරගෙන ඔයාලගේ හීනට යන්න ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම තමයි ඔයාලට තව වෙනත් මොනවා හරි මගේ ස්ටඩි ටිප් එකක් හෝ වේවා එහෙම නැත්නම් දේශපාලන විද්‍යාව සම්බන්ධයෙන් මොනවා හරි ගැටලු තියෙනවා නම් මට කමෙන්ට් එකක් දාන්න. මම ඔයාලගේ ප්‍රශ්නෙට අනිවාර්යයෙන්ම උත්තරයක් දෙන්නම්. ඉතින් එහෙනම් අදට වීඩියෝ එක මෙච්චරයි. ඉස්සරහටත් මේ වගේ වීඩියෝ එකක් අරගෙන එන්න බලාපොරොත්තු වෙන්න. මම අදට සමුගන්නවා. ඉතින් ඔයාලා හැමෝම වෙන සතුටින් පරිස්සමින් ඉන්න. බයි.